එනම් මේ කොහේ යන ගමන්ද? අම්මට බෙහෙත් ගන්න මහත්තයා. ඒත් මේ බස් එකක් නෑනේ. මීට කලින් මම ඔයාලව දැකලා නෑ. නගිලා මේ පළාතද? අපි මේ ළඟදී මෙහෙ පදිංචියට ආවේ මහත්තයා. ඒක තමයි. අම්මට මොකද වෙලා තියෙන්නේ? අම්මට මේ ටිකක් අසනීපයි මහත්තයා. අද ડોක්ටර් කිව්වා අනිවාර්යෙන් එක්කන් එන්න කියලා. අද නම් මේ පාරේ බස් ටිකක් අඩුයි. හරි එන්නකෝ. ඔයාලා දෙනවා මම හොස්පිටල් එකේ දාන්න. යමු. මේ වෙලාවේ නම් ලොකු උදව්වක් මහත්තයා. කාව්‍යයක් වූ විශාකාට ආදරය සිතුන අමිල නිතරම ඇය තමාගේ මනාලිය කරගන්නා සැටි සිහින දකින්නට වුණා. එතරම්ම ආදරයක් ඔහු විශාකා තුළින් දකිනු ලැබුවා. විශාකා කවුද පුතේ? නෑ අම්මේ බොරුවක් හදලා පස්සේ කියපන්. දැන් ගිහිල්ලා බත් ටික කාපන්. ආදරේ කැස්සයි හංගන්න බෑ කියලා තියෙනවනේ. මගේ පුතාට හරියනවා නම් මට මුකුත් වෙන මුකුත් ඕනේ නෑ.